අද මාතෘකාව හෘද සාක්ෂිය. හෘද සාක්ෂිය යනු ඉතාම සාධාරණ තීන්දුව ලබා දෙන්නා වේ. මෙය ස්පර්ශ කළ හැක්කේ ප්‍රඥාවන්තයන්ට වීම විශේෂයකි. වැඩිහරියක් මිනිස්සු ජීවත් වෙන්නේ අනෙක් අය තමා ගැන කියන්නේ කුමක්ද කියන එක ගැන බියෙනි. නමුත් හැම කෙනෙක්ම ජීවත් විය යුත්තේ ඔහුගේ හදවතට එකඟවයි. මතු පිටින් හිතන දේ තමාගේ හෘද සාක්ෂියයි බොහෝ දෙනෙක් සිතති. නරක වැඩ කරන මිනිස්සුද එසේ සිතන නිසා ඔවුන්ව සාධාරණීය කරන බවක් මේ කියමනෙන් හැඟෙන බව සමහර අයට හිතෙන්න ඉඩ තිබේ. නමුත් නරක වැඩ කරන මිනිස්සු නැමැති කොට්ඨාසයක් ලෝකය තුල බිහි නොවේ. වැරදි වැඩ කරන අය අප අතරේ සිටීමේ හේතුව වෙන්නේ ඔවුන්ගේ හදවතට ඇහුම්කන් දීමේ පුරුද්ද ඔවුන් තුල නොතිබීමයි. අභ්‍යන්තරයෙන් එන පණිවිඩයට ඇහුම්කන් දී හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්න තරම් ඔවුන් ප්‍රඥාවන්ත නොවේ. එම හේතුවෙන් ඔවුන් පීඩාවට පත්ව සිටිති. එම නිසා යථාර්ථය තේරුම් ගැනීම ඔවුන්ගෙන් ඉවත් වී තිබේ. ඔවුන් සුමගට ගැනීම කළ හැක්කේ හදවතට ඇහුම්කන් දීමේ හැකියාව ඔවුන් තුළ ඇති කිරීමෙන්ය. අප ඔවුන්ගෙන් බේරී කටයුතු කළ යුතුව ඇතත් ඔවුන් කෙරෙහි වෛරයක්, ක්‍රෝධයක් ඇති කරගත යුතු නොවේ. යහපත් මානසික තත්ත්වයකින් යුක්ත කෙනෙක් අනෙක් අයට නින්දා කිරීම, අපහාස කිරීම, අතවර කිරීම වැනි දේවල් නොකරයි. එය තේරුම්ගෙන ජීවත් වීමට අපද අපේ හදවත් බල සම්පන්න භාවයට පත් කරගත යුතුයි.